पार्ट बी के कहने सेकंड पेपर के सेकंड क्वेश्चन के पार्ट बी के overhead costing එකේ question එක තියෙනවා ඒකේ අපි marks ගත්තොත් maximum 30 marks allocate වෙන්න පුළුවන් හරිද 20 to 30 කියන range එකේ තමයි marks allocate වෙන්නේ එතකොට එහෙම බැලුවොත් ලොකු ප්‍රශ්නයක් හරිද හැබැයි මං හිතන්නේ overheads කියන costing question එක තමයි ළමයිට අපි easy කියලා ගන්න පුළුවන් question එකක් විදිහට කතා කරන්න පුළුවන්. හැබැයි last 2 years ගත්තොත් recent 2 years ගත්තොත් අපි ඒකේ පොඩක් අර normally අහන pattern එකට වඩා පොඩක් වෙනස් විදිහට අපෙන් අහුව තනක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ already දන්නවා මොකක්ද උනේ කියලා. ඒ කියන්නේ අපි reverse ගාන කරලා ආයේ ඉස්සරහට යන ගාන කරේ. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඒවා past papers අනිවාර්යයෙන්ම කරලා තියෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලොන්ට PDF එක ලැබුණා ඊයේ. එතකොට ඔයගොල්ලෝ අද බලන්නත් ඇති මොනවාද questions කියලා attempt කරන්නත් ඇති නැතුවත් ඇති. කමක් නැහැ. හැබැයි පුළුවන් තරම් ඒ day එකේ දෙන targets ටික complete කරන්න පුතේ. එතකොට ඔයගොල්ලෝ අර end of the මේ අපේ program එකේ ending point එකේදී ඔයගලන්ට මාරම කියන්නේ satisfaction එකක් තියෙනවා. මට දැන් confidence එකක් තියෙනවා second paper එකට මම ready කියන එක. ඉතින් ඒ හින්දා පුළුවන් තරම් ඒ daily target එක cover කරන්න බලන්න. ඒ daily අපි කතා කරන දේවල්. හරිද? හරි. පුතේ මේකේ නම් ලොකු දෙයක් නැහැ. මොකද මම already දැන් ඔයගලන්ට අර ලේසි වෙනත් එක්ක ඇත්තටම මම workings already කරනවා. එතකොට අර අපිට ලේසිනේ. මොකද මම දැන් මෙතන ලියලා ඉන්නවට වඩා ඔයගලන්ට මේ අවශ්‍ය ටික එතකොට ඔයගලන්ට ටක් ගාලා focus වෙනවා. ඊළඟට ඔයගලන්ට ඕන ටික එතනදිම ටක් ගාලා ඉවර කරගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ questions areas categories අරගෙන තියෙනවා තුනකට. හරිද? main categories තුනක් තියෙනවා. first topic එක ගිහින් තියෙන පුතේ when all cost centers are located within the same premises. ඒ කියන්නේ මේකේ අපේ මේ දීලා තියෙන question එක අපි ගත්තොත් මම ඒක පොඩියට draw කරලා තියෙනවා මොකද්ද මෙතන වෙන්නේ කියලා. සිසිර PLC කරන්නේ පුතේ television manufacturing and the selling company එකක් විදිහට තමයි යාගේ trade business එක යා start කරලා තියෙන්නේ. හරිද? එතකොට එයා televisions එයාගේ products ගත්තොත් mainly products එයා categories දෙකකට divide කරනවා large televisions and small type televisions කියලා. එතකොට මේකේ අපිට කියන දෙයක් තියෙනවා මේ සිසිරගේ manufacturing company එකේ manufacturing and selling company එකේ departments ගත්තොත් main departments production department and service department කියලා අපිට categories දෙකකට divide කරන්න පුළුවන්. ඊළඟට අපිට මේ production department එක ගත්තොත් පුතේ production department එක යයි divide කරලා තියෙනවා. production department එක divide කරලා තියෙනවා. finishing department and assembling department කියලා. එතකොට මෙතනදී service department එකක් තියෙනවා store එක. එතකොට මෙන්න මේ කියන departments තුන finishing store මෙන්න මේ departments ටික කතා කරන්නේ same building එකේ තියෙනවා කියන එක. හරිද? located within the same premises. එකම තැන තියෙන්නේ ආයි වෙනම කොහෙවත් නෙමෙයි තුන්දෙනා ඉන්නේ allocate වෙලා තියෙන්නේ මෙන්න මේ
අපි ගතොත් draw කරොත් මෙන්න මෙතන මේකේ ඇතුළෙම තමයි කතා කරන්නේ. කමතන. එතකොට ඒ වගේ type එකක් කියන්නේ ඒක common question එකක්. මේ විදිහට තමයි ගොඩාක් questions තියෙන්නේ අහලා. ඉතින් ඒකේ ඔයාට overhead costing ටික budgeted කරපු අපි කතා කරන්නේ අපේ future එකත් එක්ක. හරිද? අපේ future එකත් එක්ක මේ අපි කතා කරන්නේ. එතන future එකේදී අපි costing analysis එක තමයි මේ අපි කතා කරන්න යන්නේ. හරිද? overhead costing ගැන. එතකොට මෙතනදී මේන්ම දේ තමයි පුතේ මේක අපි බේස් කරගෙන කතා කරන්නේ අපේ මේ production එක process වෙන තැන. හරිද? ඒ කියන area එක විතර අපි මේ overhead sheet එකේ analysis sheet එකේ පෙන්නන්නේ. අන්න ඒක ඔළුවේ තියාගන්න. මොකද සමහර වෙලාවට ඔයාගේ non production costing overhead costing නුත් include කරලා දෙන්න පුළුවන්. එතකොට ඔයා කවදාවත් පුතේ non production overhead costing ටික කිසිම වෙලාවක මෙන්න මේ sheet එකට දාගන්න එපා. මේ sheet එකේ අපි පෙන්නන්නේ හැම වෙලාවෙම අපේ production කියන part එක වෙන්නේ කොතනද? අපේ main process එක වෙන්නේ කොතනද? අන්න ඒ ටික තමයි අපි මෙතන include කරන්නේ. හරිද? normally ඒක ඔයා ඔළුවේ තියාගන්න. හරිද? හරි. මේ දේවල් නම් ඇත්තටම divide කරන එක ගැන ඔයගොල්ලන්ට ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පොඩි දේවල්. හරිද? ඉතින් මුලින්ම ඔයාට දීලා තියෙනවා already ඒගොල්ලෝ analysis ඒ කියන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒගොල්ලෝ divide කරලා දීලාම තියෙන ටිකක් තියෙනවා. Management salary, supervisor salary and the depreciation of the machinery. ඔන්න ඒ ටික අපේ මේ finishing and assembly store කියන departments තුනටම divide කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඒකේ ආයි ඒ budgeted overhead cost ටික ආයි අපිට කිසිම analysis base කරගන්න ඕනේ නැහැ. ඒ බේස් එක එයා ඩිරෙක්ට්ලි අපිට කියලා තියෙන මෙන්න මේ විදිහට දාගෙන යන්න කියලා. ඉතින් ඒවා normal. හරිද? ඉතින් පස්සේ ඔයාලට තියෙනවා costing ටික indirect wages, building rent, electricity, building insurance and other overhead expense කියලා. එතකොට එන්නේ ඒ ටික නම් ඔයාලට පේනවා පුතේ ඒ වලට ඔයාලට question marks දාලා ආගේ paper එකේ දීලා තියෙනවා. එතකොට අපි ඒවා මේ කියන departments වලට හරිද මේ divisions වලට අපි separately මොකක් හරි base එකක් අරගෙන main base එකක් අරගෙන ඒ base එකට අපි මේක analysis එක divide කරගෙන යන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලෝ දන්නවා කොහොමද base මොනවද අපි consider කරන්නේ කොහොමද ඒක ගන්න ඒවා අපි theory වලදී කතා කරා. හරිද? එතකොට wages ගත්තොත් අපිට දීලා තිනවා අපේ additional informations වල number of employees. එතකොට number of employees consider කරන්න පුළුවන්. ඔයාලට පේනවා finishing 12 employees ඊළඟට assembly 30 ඊළඟට store 6 කියලා තියෙනවා. හරිද? ඒතර ඔය විදිහට අපිට පුළුවන් අපේ ratio එක හදාගන්න lower ratio එකට ගන්න නිකන් ඔහොම තියෙද්දි අපිට තේරෙනවනේ lower ratio එකට අරගෙන full total amount එක indirect wages 1200 ඒ ratio එකට divide කරගෙන යන්න. ඉතින් මේ දේවල් මම කියන්න ඕනේ නැහැ. මොකද මේ දේවල් අපි සාමාන්‍යයෙන් කරන දේවල්. ලොකු දේවල් නෙමෙයි. හරිද? එතකොට මේක divide කරගෙන යන එක. උතර ඔය විදියට ඔයගලන්ට building rent, electricity, building insurance, floor area එක base කරගෙන ඊළඟට kilowatt hours අපි ඒ ටික base කරගෙන ගන්න පුළුවන්. මෙතන පොඩි ස්පෙෂල් දෙයක් තියෙනවා. ස්පෙෂල් දේ තමයි other overhead. දැන් other overhead costing ගත්තොත් පුතේ ඔයගලන්ට කිසිම කියලා නැහැ මෙතන මේ අපේ additional information table එකේ අපිට දීලා නැහැ ඒක මොන base එක related කරගන්න ඕනේද කියන එක. ඒක separately තමයි අපිට දීලා තියෙන්නේ.
හරිද? separately අපිට දීලා තියෙනවා. ඒක මම highlight කරා මෙන්න මෙතන මේ බලන්න. Other overhead expense consists of the estimated cost for building cleaning service. එහෙනම් පුතේ මෙතන මේ other overhead cost එක consists වෙන්නේ, කියන්නේ consider වෙන්නේ මොකෙන්ද? අපේ building එකේ cleaning service වල cost එක තමයි estimate කරලා තියෙන්නේ. other overheads කියලා අපි tag කරලා තියෙන්නේ building cleaning service එක. එහෙනම් building cleaning service එක නම් අපිට ඒක බේස් කරගන්න පුළුවන් අපේ analysis එක divide කරගන්න මොකද්ද? floor area එක. square meters කියන බේස් එක අපිට use කරන්න පුළුවන් එතනදී other overhead divide කරගන්න. හරිද? ඒ වගේ අපිට වෙනම කියන්නේ අර එකම තන හැම වෙලාවෙම ඉන්ෆර්මේෂන්ස් හොයන්න යන්න එපා. ක්වෙස්චන් එක හැම වෙලාවෙම පොඩ්ඩක් යටට කියවන්න. එතකොට ඔයාලට හම්බ වෙනවා මොකද්ද කියලා. හරිද? ඒවා normal. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා පුතේ මෙතනදී ඒ estimated overhead costing ටික මේ විදිහට අපි divide කරගත්තට පස්සේ අපේ divisions වලට ඒ base එකට අපි මේක අපි කතා කරනවා primary distribution කියන තැන. එතකොට මේ අපි කතා කරන්නේ primary session එක. හරිද? අපේ distribution කියන session එක categories දෙකයි. First primary and the secondary. අර අපි primary education එකෙන් පස්සේ secondary education එකට යනවා වගේ තමයි මෙතන. එතකොට මේ අපි කරේ පුතේ අපේ primary distribution part එක. එතකොට අපි දන්නවා ඉතින් පස්සේ අපි එතනින් නතර වෙන්නේ නැහැ. primary distribution එකෙන් පස්සේ අපි මේ divisions වල total budgeted overhead costing ටික අපි calculate කරගන්නවා. ඊළඟට අපි දන්නවා පුතේ finally මේ service department කියන්නේ ඔයාට name එකෙන්ම තේරෙනවා service. මොකද්ද කාටද මේ service එක provide කරන්නේ? service එක යා provide කරන්නේ පුතේ අපේ production departments වලට. එතකොට service එක provide කරන්නේ service කියන department එක අපිට build කරන්න වෙන්නේ කවුරු නිසාද? අපේ මේ production department එක නිසා. ඒ departments වලට service එක provide කරන්න ඕන නිසා තමයි මෙන්න මේ store කියන service department එක create වෙන්නේ. එහෙනම් ඇත්තටම කියනවා නම් පුතේ මෙන්න මෙයාගේ අපේ overhead budgeted costing ටික මෙන්න මෙයාගේ 1200 value එක ඇත්තටම කියනවා නම් ඒ කියන cost එක create වෙන්නේ මේ දෙන්න නිසා. එහෙනම් finally අපි ඒ cost එක divide කරන්න ඕනේ පුතේ. ඒකයි අපි ඒක secondary distribution කියලා අපි කතා කරන්නේ. ඒක ගොඩක් වෙලාවට අපිට base එක අපිට question එකේ දෙනවා කොහොමද distribute කරන්න ඕනේ කියලා. එතකොට ඔයාගේ මේ question එකේ දීලා තියෙනවා ඇත්තටම. හරිද? මේ question එකේ අපිට දීලා තියෙනවා finishing department හරිද? overhead based on machine hours sorry මෙතන දීලා තියෙන්නේ ඇත්තටම අපේ මේ absorption එක හොයන තැන. ඒක නෙමෙයි මෙන්න මෙතන. හරි. එතන තමයි. එතන දීලා තියෙනවා finishing department එක ගත්තොත් machine hours වලින් යන්න ඊළඟට අපිට දීලා තියෙනවා
හරි. ඊළඟට අපේ ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එක බේස් වෙන්න ඕනේ direct labor hours වලින්. හරිද? ඔය විදියට දීලා තියනවා. හරි. පුතේ මෙතන චුට්ටක් ඉන්න. මට එතන චුට්ටක් මේවා වුණා. ඇත්තටම පුතේ මෙතනදී අපිට දීලා තියෙන්නේ මම කතා කරේ ඇත්තටම absorption rate එක ගන්න බේස් එක මම කතා කරේ. මෙතනදී secondary distribution එක divide වෙන්න ඕන කියන එක අපිට directly informations දීලා නැහැ. හැබැයි ඔයා question එකට ගියොත් පුතේ ඔයාලට question එකේ පේනවද මෙන්න මේක. මම ඒක highlight කරන්නම්. question එකේ පේනවද material requisitions කියලා ඔයාලට දීලා තියෙනවා. ඒ කියන්නේ අපි materials request කරන්න අපි create කරනවානේ අපි note එක. හරිද? යන්නේ note එක create වෙන්නේ අපිට materials ඕන වුණාමනේ. store එකෙන් අපි ඕන වුණාම අපි request කරනවා. එතකොට අපි ඒ requisition notes අපි prepare කරනවා. ඒතර ඔයාලට පේනවා අපේ production department එකේ ගත්තොත් finishing and assembly එකේ 80 and 40 කියන requisition notes ටික prepare වෙලා තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ store එකෙන් අපි මේ service එක තමයි මේ විදියට ගන්නෙ. එහෙනම් අපිට පුළුවන් අපිට directly කියලා නැහැ කිසිම information එකකට අපිට දීලා නැහැ secondary distribution එක මෙන්න මේ විදියට ගන්න කියලා. එතකොට අපිට detail එක නිකන් ඔහේ දෙනවා material requisition notes විදියට. එතකොට අපි එතනදී තේරුම් ගන්න ඕනේ එහෙනම් service එක අරගෙන තියෙන මේ විදියට එහෙනම් මේ විදියට අපි මේක divide කරන්න ඕනි කියලා. එහෙනම් ඒ ratio එකට තමයි අපි අපේ production departments වලට ගෙනියන්නේ. එතකොට 2 to 1 කියන ratio එකට අපි divide කරනවා 1200 value එක. එහෙනම් finally ඔයාට එනවා ඔයාගේ production departments වල මොකද්ද? total budgeted overhead cost එක. හරිද? overhead cost එක. හරිද? හොඳට මතක තියාගන්න පුතේ මේ budgeted cost එක estimated values මේවා කිසිම දෙයක් ඇත්තටම වෙච්ච ඒවා නෙමෙයි අපි future එක estimate කරනවා. හරිද? හරි. ඊළඟට ඔය statement එක ඔය විදිහට අපි primary and the secondary distribution එකෙන් පස්සේ අපේ production departments වල total budgeted overhead cost එක ගන්න ඕනේ. ඒකට තමයි අපි අනිවාර්යයෙන්ම prepare කරන්නේ අපේ overhead analysis sheet එක. හරිද? ඊළඟට අපේ second question එක දෙන්නේ පුතේ absorption rate එක හදන්න අපේ production departments වලට. එතකොට මේ rate එක ගන්නත් අපිට කියනවා කොහොමද මේක යන්නේ කියන එක. හරිද? මේක කොහොමද overhead costing එක අපි පෙන්වන්නේ කියන එක. හරිද? මෙතනදී අපිට third point එකේ ලස්සනට කියනවා අපේ finishing department එකේ overheads absorbed වෙන්නේ machine hours වලින්. ඒ කියන්නේ එතනදී ඇත්තටම mainly ඔයා හිතන්න ඕනේ වැඩිපුරම මෙතන use වෙන්නේ machines. අන්න ඒ නිසා ඒගොල්ලෝ machine hours කියන එක තමයි base කරගන්නේ. එහෙනම් මේ department එකේ humans ලා නෑ labor cost එකට වඩා use වෙනවා නැත්නම් machines. ඒ නිසා machine hours තමයි මේකේ ගොඩක්ම වෙන්නේ කියලා. හරිද? ඊළඟට second department එක ගත්තොත් එතනදී base වෙන්නේ direct labor hours. හරිද? එතනදී එහෙනම් අපිට ගන්න පුළුවන් එතන වැඩිපුරම use වෙන්නේ labor කියන cost එක. laborers ලා තමයි වැඩිපුරම ඉන්නේ. ඒතකොට අපිට direct labor hours කියන එක base කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි අපි අපේ absorption rate එක prepare කරගන්නේ. හරි. එහෙනම් අපි මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා
අපි ගත්තා separately අපේ total budgeted overhead cost එක departments දෙකේ ඒගොල්ලන්ගේ base එකෙන් අපි ඒ budgeted hours වලින් අපි divide කරනවා. එහෙනම් overheads ගත්තොත් finishing එකේ machine hours 15,000 ඊළඟට assembly එකේ ගත්තොත් 22,000 hours කියන විදිහට අපිට ගන්න පුළුවන් labor hours. ඒතකොට එතනදී තේරුම් ගන්න ඕනේ 200 කියන්නේ මොකද්ද? මෙන්න මේවල තේරුම දරගන්න පුතේ. ඔහේ ගාන කරන්න පුළුවන් අපිට. මේකේ මොකද්ද? මේ define වෙන්නේ කියන එක ඔළුවට ගන්න ඕනේ. හරිද? මේකෙන් ඔයාලට කියන්නේ පුතේ ඔයාගේ cost එක. ඒ කියන්නේ per machine hour එකකදී per machine hour අපි එතනදී අපි ගන්නවා cost එක විදියට අපේ finishing department එකේ overhead cost එක per machine hour 200. එතකොට මෙතනදී අපි ගත්තේ per direct labor hour per direct labor hour වලදී එතනදී cost එක තමයි 125 කියලා කියන්නේ. නෝක ඔලුවට ගන්න. හරිද? හරි. ඊළඟට අපේ මෙන්න මේ final ලියහන එක තමයි ගොඩාක් ළමයි මිස් කරගන්න. ඔතෙන්ට වෙනකම් කොහොම හරි මාක්ස් ටික ගන්න. Finally ඔයගෙන් අහනවා පුතේ calculate the estimated selling price for the both type of television separately. ඔයගොල්ලෝ දන්නවා small and the large televisions මේගොල්ලෝ produce කරනවා. එතකොට මෙතනදී කොහොමද ඉස්සෙල්ලා ඉතින් price එක බලන්න කලින් අපිට යන cost එක බලලා ඉන්න එපා. cost එක බලලානේ අපි price එක include කරන්නේ profit එක add කරලා. එහෙනම් අපි cost එක බලන්න. එතකොට මුලින්ම මේ අපි කතා කරන්නේ පුතේ cost කියවම ඔබ ඔළුවේ තියෙනවනේ මේ අපි කතා කරන්නේ produce කරලා sell කරන තැන. හරිද? ඒතර ඔළුවෙන් කල්පනා කරන්න ඕනේ හරි. මෙතන cost එක ඇත්තටම production cost එක plus non production cost කියන දෙකම තියෙන්න පුළුවන්. එතකොට තමයි total cost එක හැදෙන්නේ. total cost එකට තමයි අපේ profit එක add වෙන්නේ. finally selling price එක අපේ profit එකත් එක්ක ඒක හදාගන්න. හරි. එතකොට අපිට මෙතන දීලා තියෙනවා information related to product small and the large TV වලට අපිට මුලින්ම දීලා තියෙනවා per cost එක. ඒ කියන්නේ අපි මේ ඔක්කොම small per TV එකකට අපි එකකට තමයි බලන්නේ. හරිද? හරි. මුලින්ම දීලා තියෙනවා direct material cost. එතකොට ඔයා දන්නවා පුතේ ආගේ මවා ගන්නවාගේ production cost sheet එක. හරිද? අපේ statement එක ඔළුවේ තියෙන්න ඕනේ. direct material cost. එතකොට small TV එක 7,500, large එක 12,500. ඊළඟට direct labor cost එක 12,500, 20,500. direct other cost එකක් නැහැ. එතකොට ඔයා දන්නවා පුතේ direct cost එක add වුණාම මොකද හැදෙන්නේ? prime cost එක, primary cost එක හැදෙනවා. ඒ primary cost එකට කවවද අපි add කරන්නේ? production overhead. මුලින්ම production overhead. ඒතර ඔයා දන්නවා මේ වෙලාවේ production ගත්තොත් production departments දෙකක් තියෙනවා. ඒ දෙකේම overheads ගැන අපි කතා කරන්න ඕනේ. finishing and assembly. එතකොට මෙතනදී finishing ගත්තොත් මෙතනදී අපිට කියනවා මෙන්න මෙහෙම. finishing එකේ අපිට කියනවා මේ බලන්න. estimated hour per unit. machine hours ගත්තොත් small TV එකක් produce කරන්න නම් පුතේ machine hours වලින් 20 hours අපිට යනවා. require වෙනවා per unit එක produce කරන්න. large එකක් ගත්තොත් 30. labor hours ගත්තොත් 16 hours for the small TV. ඊළඟට labor hours වලින් ගත්තොත් 24 hours for the large TV
TV. එතකොට මේ දීලා තියෙන්නේ මොනවාද මේ ඔක්කොම දීලා තියෙන්නේ estimated hours පුතේ. හරියටම අපි දන්නේ නැහැ. හරිද? හරීම වැලිඩ් කියලා නෑ මේ අපි assume කරපු estimated කරපු p values ටික තමයි කියලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අපේ finishing department එක. finishing department එක base වෙන්නේ machines එක. එතකොට small TV එකේ ගන්නවා නම් finishing department එකේදී calculate කරන්න ඕනේ machine hours එක. එතකොට small TV එකට 20 hours යනවා. ඒත් අපි අර absorption rate එකකින් consider කරපු දේ මතකයිනේ. per hour එකක cost එක තමයි අපි එතනින් හොයාගත්තේ. හරිද? එහෙනම් මෙතනදී කොහොමද ගන්නෙ? එහෙනම් මතක ඇතිනේ absorption costing ටික 200 and 125 කියලා department දෙකේ ගත්තා. එතකොට අපේ finishing department එකේ අපිට small එකකට යනවා hours 20 multiply by 200 අපිට යනවා full cost එක per TV එකක් හදන්න 4000. ඒ වගේම large එකත් ඒ විදිහටම බලනවා. එතකොට කොහොමද ගන්නේ hours multiply කරන්න ඕනේ කාගෙන්ද absorption rate එකෙන්. හරිද? හරි. ඒ වගේම තමයි assembly මොනවාද අපේ department එකේ එක බලන්නේ labor cost එකෙන්. එතකොට labor hours තමයි consider වෙන්නේ. labor hour එකක cost එකෙන් අපි multiply කරලා ගන්නවා. ඊට finally ඔයගේ primary cost plus production overhead එකෙන් total production cost එක අපිට ගන්න පුළුවන් 20 plus 4,000 2,000 to 6 කියලා 30 plus 6 plus 3 39 මේ තමයි එන්නේ total production cost එක. ඒතර මෙතනදී පුතේ කිසිම වාට detail එකක් දීලා නැහැ non production side එක. ඒ නිසා අපිට බය වෙන්න දෙයක් නැහැ non production cost එකක් නැහැ ඇත්තටම. මොකුත් නැහැ. ඒතකොට total cost equal to the total production cost. හරිද? non production නැති නිසා. එහෙනම් අපිට ඊළඟට මේ විදිහට production cost එක ගත්තට පස්සේ අපි selling price එක බලන්න ඕනේ අපේ profit margin එකට. හරිද? අපිට මෙන්න මෙහෙම කියනවා profit margin එක ගන්න කියලා. The company determined the selling price by adding a 50% markup on cost for small TVs. On cost. පුතේ highlight කරගන්න ඒවා වැදගත්. හරිද? එතකොට මෙතනදී අපේ small TVs වල selling price එක ගන්න කියන්නේ markup එක 50% on cost වලින්. එහෙනම් ඔයා දන්නවා පුතේ ඒකෙන් මොකක්ද අපිට කියන්නේ අපේ sales හැදෙන්නේ කොහොමද sales equal cost of sales plus gross profit නේ. එතකොට 50% on the cost of sales. ඒ කියන්නේ 50% වලින් එයා අපිට define කරන්නේ 50 profit එක on the cost of sales. cost එක විදියට ගන්න 100. එහෙනම් sales එක හදනවා 150 කියලා. එහෙනම් අපි cost එක ගත්තා 260 26,000 එහෙනම් අපිට මේක මෙතනින් හාර තියෙන max knowledge එක 100 to 26,000 නා අපිට ඕනේ කෙලින්ම selling price එක ගන්නත් පුළුවන් 150 කොහොමද කියලා 26,000 divide from 100 multiply by 150. එතකොට එනවා 39. එතකොට එහෙම බැලුවොත් profit එක 13,000. හරිද? ඊළඟට large එකේ selling price එක බලන්න කියන්නේ බලන්නේ words ටික හදිස්සියට කරන්න එපා වැරදෙනවා.
large එකේ බලන්න කියන්නේ large TV selling price 50% on the selling price. Sorry, on the selling price. ඒ කියන්නේ අපි ඒක calculate කරොත් 50% තමයි ඒගොල්ලන්ගේ profit එක ගන්න. හැබැයි 50% base කරගන්නේ on selling price. ඒ කියන්නේ මේක define කරන්නේ 50 profit එක නම් 100 sales විදියට include කරන්න. එහෙනම් other half ඒ කියන්නේ 50 මේ 100 හැදෙන්නේ 100 equal 50 plus 50 වෙන්න ඕනේ. එහෙනම් cost of sales 50. එහෙනම් අපි හොයාගත්ත already පුතේ අපේ cost එක total cost එක. ඒ නිසා අපිට 50 39,000 නම් අපිට ඕනේ කෙලිම selling price එක ගන්න පුළුවන් 100 39,000 divide from 50 multiply by 100 selling price එක එනවා 78,000 කියලා. එහෙනම් එම බැලුවොත් 39,000 වලට තමයි profit එක හැදෙන්නේ. හරිද? ඔන්න ඔය දේවල් වැරදෙන දේවල් මේ මොනවාද ඔයගොල්ලෝ හිතන්නේ නැතුව ඔහේ කරගෙන යනවා. මොකද භාගෙට කියවලා හරි small TV එකේ markup on cost එන large TV එකේ profit එක on cost base කරගෙන තමයි හැදලා තියෙන්නේ කියලා ඔහේ දාන්න. ඒතර වැරදි. හරිද? ඒවා හිතන්න. හරි. මේකේ ඉතින් common question එකක්. ඇත්තම කියනවා නම් 2012 ඉඳලා අපි questions ගත්තොත් ඔයගොල්ලෝ past papers ගත්තොත් පුතේ ගොඩාක් කලාට අපේ all syllabus questions වල 2019 ගණනක් පුළුවන් 20 ගණනක් පුළුවන් 21 ගණනක් පුළුවන් recent ආපු papers ටික අරෙන්න ගොඩාක් කලාට මෙන්න මේ type එකේ questions තමයි තියෙන්නේ. මේ type එකේ questions තමයි තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. හරි. එතකොට ඒක ඒ විදිහට ඉවරයි. අපි යමු second question එක. ඒකම තමයි. මේකේ මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. මොකද ඔයගලන්ට මම මේක PDF එක share කරනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේකේ මේ විදිහේ topic එකක් දීලා තියෙන්නේ when service cost centers are located in separate premises. ඒ කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. මේ තියෙන අපේ company එක නම් මේ company එකේ production and the service sector කියලා දෙකක් තියෙනවා. මේකේ production එකේ machine and the finishing කියන departments දෙකක් තියෙනවා. service එකේ maintenance තියෙනවා. ඒත් අපිට මේ question එකේ දෙන important දේ තමයි මේකේ පුතේ premises තියෙන separately. ඒ කියන්නේ production sector එක ගත්තොත් ඒකේ departments දෙක තියෙන වෙනම building එකක. ඊළඟට service sector එක ගත්තොත් ඒක maintenance කියන එක තියෙන වෙනම building එක. ඒකයි premises දෙකක්. හරිද? ඔකොල්ලේ තියෙනවා. ඒතර ඒ වගේ ආවම මේකේ මට පොඩක් important දෙයක් කියන්න ඕනේ. මගෙත් මම මෙතනට දාලා නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඒකට පුරුදු වෙන්න. හරි. පුතේ ඒකේ important දේ තමයි ඔයාගේ අපි question එකෙන් පෙන්නමුකෝ. හරි. මෙන්න මේ මෙතන premises දෙකක තියෙනවා කිව්වම ඔයාලට දෙනවනේ පුතේ මෙන්න මේ total එක. පුතේ මේ total එකේ ඔයාව ගන්න example එකට මෙන්න electricity expense එකයි rent expense එක. electricity expense එකේ තියෙනවා 2000. rent එකේ 2400. මේ දීලා තියෙන පුතේ total එක. total කියලා මේගොල්ලෝ mean කරන්නේ පුතේ machine, finishing and maintenance කියන තුනම. හරිද? machine plus finishing plus maintenance equal 2000. machine plus finishing plus maintenance plus equal plus 2400. එතකොට ඔයා මෙතනදී ඔළුවෙන් තියන්න උනේ හරි මේ දෙන්න premises දෙකක මේ දෙන්න ඉන්නේ එක building එකක මෙයා ඉන්නේ තව building එකක. එතකොට එහෙනම් මේ බලන්න ඔයාලට දීලා තියෙනවා directly
ඔයාට දීලා තියනවාගේ මේන්ටේනන්ස් කියන ඩිපාර්ට්මන්ට් එකේ ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෙන්ස් එක එස්ටිමේටඩ් ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෙන්ස් එක දීලා තියෙනවා රෙන්ට් එකත් එහෙම එහෙනම් පුතේ ඔයාට මේක අනිවාර්යෙන්ම මගේ ආන්සර් එක නම් මම මේක ඩිවයිඩ් කරලා නැහැ හැබැයි ඔයගොල්ලෝ ඒක කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රිසිටි කියලා overhead analysis එකේ direct කියලා mention කරලා value එක 400 දාලා මේ වලට කිසිම දෙයක් values add වෙන්නේ නැහැ 400 කියලා maintenance වල පෙන්වන්න හරිද ඊළඟට තමයි ආයෙත් electricity කියලා ඊළඟ line එකට අරගෙන ඒකේ ඔයාගේ production cost department දෙකට remaining balance එක divide කරගෙන යන්න. හරිද දැන් මගේ එකෙත් මගේ පොඩි මට අර මම හදිස්සියට කරපු නිසා මං ඉතින් අර ලොකුවට මෙයා කරේ නැහැ. ඒත් මම මෙතන මෙන්ෂන් කරා ඔයාලා එක පෙන්වන්න ඕනේ කියලා ඒ direct analysis එක පෙන්වන්න. මොකද ඒක directly අපිට දීලා තියෙන්නේ. අපිට හොයන්න දෙයක් නැහැ. එතකොට ඔයා වෙනම lines වලින් ඒක පෙන්වන්න. එතකොට remaining balance එක තමයි පුතේ ඊළඟට ඔයා මෙන්න මේ departments දෙකට divide කරන්න ඕනේ. remaining balance කියන්නේ මෙන්න මේ 2000 value එකෙන් minus වෙන්න ඕනේ 400. එතකොට එතන remaining වෙනවා 1600. එහෙනම් මෙතන 2400 වලින් minus වෙනවා 400 again then equal to the 2000 for the rent expense. Then we have to divide this amount to the machine department and the finishing department according to the මොනවාද අපේ දීලා තියෙනවා අනිවාර්යෙන්ම මොනවාද කොහොමද divide කරන්න ඕනේ කියන එක. හරිද? ඒවා අනිවාර්යෙන්ම දීලා තියෙනවා. මේ තියෙන්නේ electricity නම් ඔයාලට ගන්න පුළුවන් kilowatt and the rent expense නම් floor area square feet හරිද ඒක ගන්න පුළුවන් මේවා ඉතින් normal basic ඉතින් ඕගොල්ලන්ට හැමදාම අහලා තියෙන දේවල් එක්ක යන්න තියෙනවා හරිද හරි එතකොට මෙතනත් අර කලින් question එකේ වගේ previous එකේ අපි කතා කරා වගේ මේ production manager salary කියලා තියෙනවා production manager salary එකේදී should be distributed equally between the production cost centers. The production manager does not contribute to the activities of the maintenance department. ඒ කියන්නේ අපිට කියන්නේ මෙතන production manager salary 700. ඒක යන්නේ අපේ production departments දෙකට විතරයි. මොකද එයාගේ involve වෙන්නේ නැහැ maintenance department එකට. එහෙනම් ඒක equally 350 විදියට equally divide කරගන්න තමයි ඒක කියන්නේ. හරිද? මේවා ලොකු දෙයක් නෙමෙයි පුතේ. finally thing අර කලින් වගේ primary distribution එක කරලා ඊළඟට secondary distribution එකත් කරලා මේක නම් secondary distribution එක කරන්න ඕන විදිය අපිට දීලා තියෙනවා. මොකද්ද second information එකේ overhead costing ටික කොහොමද distribute කරන්න ඕනේ production cost centers වලට ඒගොල්ල maintenance department එකෙන් provide කරපු service hour එක තමයි consider කරන්න කියන්නේ 100 hours for the machine department and the 40 hours for the finishing department හරිද මේ විදියට අපිට consider කරලා ගන්න තියෙන්නේ එතනින් එහාට ඉතින් same පුතේ අර කලින් කරපු එකම තමයි ඉතින්. හරිද? ඒ වගේම finally again third question එක අහලා තිනවා unit wise ABC and the PQR කියන්නේ product දෙක per unit selling price and the total cost එක ඒගොල්ලෝ calculate කරන්න තියෙනවා. ඉතින් අර විදියටම profit markup එක දීලා කොය sales based නැත්නම් cost එක base කරගෙනද කියන එක අපිට දීලා තියෙන්නේ. එතකොට question එකට අදාළව ඔයගලන්ට කරන්න තියෙනවා. same. ඒතර මේකේ අර differ එක තියෙන්නේ මෙන්න මේ topic එකේ premises separately නෙමෙයි separately
කතා කරන්නේ මේ සෙකන්ඩ් එකේ කලින් එක අපි කතා කරේ same premises වලම තමයි departments ඔක්කොම තියෙන්නේ. හරිද? එතකොට ඒවා ඔළුවේ තියෙන්න ඕනේ. මේ එක type එකක්. මේ තව type එකක්. ඇත්තම කියනවා නම් මේ වගේ questions 2014 වල මට මතකයි ඇවිත් තිබ්බා. මේ වගේ question එකක් ඇත්තටම. එක ඕනම් බලන්න refer කරන්න ඒක. ඊළඟට final එක අද ලොකු වෙලාවක් නැහැ. ඉතින් ලොකු දෙයක් නැහැ ඉතින් කරන්න. මේ ඔතන sheet එකේ generally marks දෙන ටික කියන්න පුළුවන්. පුතේ ඔයාට මෙහෙමයි marks දෙන එක ගැන කිව්වොත් මේකේ sheet එකට තමයි වැඩිම marks ටිකක් allocate වෙන්නේ ඇත්තම කියනවා නම් හරිද? ඔයගලන්ට දෙයක් කියන්න ඕනේ හැබැයි ඒක depend පුතේ ඒකේ මත ඉන්න එපා ඒක depend මොකද මට හිතන්න බෑ මේ එක කොයි විදියට අපේ මාකින්ස් වෙනස් වෙනවානේ yearly. එතකොට පුතේ මෙන්න මේ values අනිවාර්යෙන්ම මේ ලියවා තේරුම් ගන්න ඕන ෆස්ට්ම දේ තමයි ආගේ මේ overhead analysis එකේ base එකේ ratios අනිවාර්යෙන්ම මොන base එකටද ratio එක අනිවාර්යෙන්ම consider කරන්න ඕනේ. මොකද මෙතෙන්ට separately 1 1 1 හරි සමහර වෙලාවට 2 ලැබෙන්නත් පුළුවන්. ඒක depend පුතේ මට හරියටම marks ටික allocate කරන්න බෑ. එතකොට ඔයා අන්න ඒක ඒ විදිහට දාගන්න. ඊළඟ දේ තමයි ඔයගලන්ට කියන්න ඕනේ හිතන්න පුතේ ඔයගොල්ලෝ මෙතන value එක මොකක් හරි වෙලා වැරදුනවා. හරිද? මම මේ කියන්නේ sheet එකට. හිතන්නකෝ මම exam එකේදී 1200 වෙනුවට මම 1000 අරගෙන මොකක් හරි පොඩි mistake එකකින් මම 1000 ගණන් කොහෙන් හරි තිබ්බ එක 1000 තමයි පුතේ මම ratio එකට 2 to 5 to 1 to ratio එකට මේ විදිහට divide කරන්න. දැන් ඔයා හිතනවාද පුතේ මගේ marks වැරදි කියලා. ඒ කියන්නේ මට marks නැහැ කියලා. පුතේ මට marks තියෙනවා. කියන්නේ same ඒ කියන්නේ 1200 divide කරපු කෙනාට ලැබෙන marks ටිකම මෙතෙන්ටත් 1 නම් මෙතෙන්ටත් 1 නම් මෙතෙන්ටත් 1 නම් ඒ 3 marks මටත් තියෙනවා. මොකද එතනදී අපේ බැලුවේ value එක නෙමෙයි ඒක divide කරන්න මේ ළමයාට knowledge එක තියනවද මෙන්න මේ ratio එකට මෙන්න මේක කියනද හරිද? හැබැයි පුතේ මට මෙන්න මේකට marks නැති වෙනවා. මොකද මගේ මෙතන වැරදි කියන්නේ මගේ overhead costing එක total budgeted overhead costing එක වැරදෙනවා. එතනදී මගේ absorption rate එක error එකක් යනවා. ඒවා ඉතින් miss වෙනවා පොඩ්ඩක්. එහෙ මෙහෙ යනවා. හරිද? ඒකත් හැබැයි දැන් මේක දැන් අපිට එහෙම කිව්වට සමහර වෙලාවට ඒක බේස් කරගෙන නම් ඉන්න එපා. ඔයගොල්ලෝ හරියට කරන්න. මොකද අපි දන්නේ නැහැ marking sheet එක කොයි විදිහට හැදෙනවද කියලා පුතේ. ඒක depend. හරිද? දැන් මම A levels කරද්දී එහෙම වුණා ඉතින්. ඒ කියන්නේ මගේ A level එකේදී නෙමෙයි අපේ papers වලදී මේ වැරදි value එක දාලා ඒක මේ ratios වලට correctly divide කරලා තිබ්බම ඒ ළමයිටත් marks ලැබිලා අපිට අපේ හරිය වලටත් ලැබිලා. ඉතින් අර එහෙම තිබ්බට ඉතින් ඒක marking sheet එක තමයි අපිව මේවා කරන්නේ. ඒ sheet එක හොඳ වුණොත් හරි. හරිද? අපි දන්නේ නැහැ මොකද සමහරලාට roughly බලන තැන් තියෙනවා paper එක ගොඩාක්ම අර අමාරු නම් ඒක ලොකුවට බලන්න නැති වුණාම එහෙම තියෙනවා. paper එක ගොඩාක් ලේසි වුණාම කරදරයි පුතේ. ඒක ඔළුවේ තියාගන්න ඔයගොල්ලෝ ලේසි papers හොයනවට වඩා ඇත්තටම ඔයගොල්ලෝ අර මොකද ලේසි papers කරාම වෙන්නේ ඔයගලගේ මේ එකක් නෑර බලනවා මේ හැම value එකක්ම බලනවා. අර ඒකේ tough එක වැඩි marking scheme එකේ තියෙන tough එක වැඩි එතන. හරිද? ඔයගොල්ලෝ දැන් ඔයගලගේ first paper එක අමාරුයි කියනවා. ඔය first එකේ ඔයගොල්ලෝගේ marking වල වෙනසක් අනිවාර්යෙන්ම වෙයි. හරිද? ඉරිගහන ටික ඇරෙන්න කියන්නේ ඔයගොල්ලෝ numbers දාන ටික ඇරෙන්න අර ඔයගලන්ගේ ඔයගොල්ලෝ අර නිකම් පොඩියට අපි ලියන්නේ. හරිද? අනේ ටිකේ අනිවාර්යෙන්ම
පොඩි මාකින්ස් වල වෙනසක් වෙන්න පුළුවන්. හරිද? මේකත් මේවා වෙයි. ඇත්තටම අර ලේසි වෙන්න කියලා හිතන්න එපා ඇත්තටම. ඒක හරි කරදරයි ඔයගලට. මොකද ඔයගොල්ලෝ වැඩිපුර ඊළඟට හොප්ස් තියාගන්නවා. ඊළඟට පස්සේ රිසල්ට්ස් එද්දි තමයි අයියෝ මම මෙච්චර කරා මම ගොඩාක් ලේසියෙන් කරා නේ. එහෙම අර එතනදී අපි ඩවුන් වෙනවා. අර ඊට වඩා හොඳයි අපි අර ෆේස් කරන්න පොඩ අමාරු ඒවට. ඒතර අපි බැලන්ස්. හරිද? අපිටත් පොඩක් කරා අවුලක් නෑ ෂේප් මම මෙහෙම තිබ්බොත් ඇති අර ඒ වගේ ලොකු හොප්ස් නැහැ මිඩල් පාර්ට් එකේ ඉන්නවා මාකින් ස්කීම් එකත් එච්චර ටෆ් නැහැ අවුලක් නැහැ සේම් අපි බලන විදිහටම නෝමලි අපි දකින විදිහට මේගොල්ලෝ බලනවා ෆයිනලි අපි රිසල්ට් එක එනවා අනේ ඒ වගේ හිතන්න හරිද ඔයගොල්ලන්ට ඒ විදිහට එයි බය වෙන්න එපා ඔයගලගේ සෙකන්ඩ් එකට මම හිතන්නේ එච්චර මේකක් වෙයි කියලා මේ දෙන ටික ටාගට් කරන්න පුතේ මොකද මේ ටාගට් කරලා තමයි මේ ටික හදලා තියෙන්නේ අත්තම කිව්වොත් හරි ඊළඟ එරර් කරෙක්ෂන් එක ගත්තොත් පුතේ එරර් කරෙක්ෂන් එකේ ඇත්තටම මේ ලොකු දෙයක් නෑ ඇත්තට එරර් කරෙක්ෂන් එක ඔයගොල්ලෝ 2000 සර්කිට් පේපර්ස් වල කරලා ඇති 2024 correction එක අහලා තියෙනවා error correction මම මෙතනත් පොඩ්ඩක් මෙන්ෂන් කරා 23 වල අහලා තියෙනවා ඔය දෙක කරා නම් අත්‍තරම හරි ඉතින් error correction කියන්නේ මම කිව්වේ අර රිවයිස් කියන්නේ අපි රිවර්ස් එකට ගිහිල්ලා ඉස්සරහට යන කතාව තමයි මේ error correction කියන්නේ ඒගොල්ලෝ already analysis sheet එක හදලා ඒගොල්ලෝ ඒකේ overhead budgeted cost එක calculate කළා හැබැයි calculate කරපු එකේ errors තියෙන නිසා අපි ඒකේ correction එක තමයි අපි කරන්නේ. හරිද? ඒතර එයා දැන් මෙතනදී ඔයගොල්ලෝ ගත්තොත් මම මේක ලොකුවට හදලා නැහැ මොකද ඒක ලොකු දෙයක් නැති හින්දා මෙතනදී ගත්තොත් පුතේ අපිට කියනවා මේ ඔයගොල්ලන්ගේ third question එකේ machine department එකේ ඒගොල්ලෝ absorption rate එක අරගෙන තියෙනවා හැබැයි according to the wrong overhead cost එකට හරිද 200 per machine hour ඊළඟට finishing department එකේ 300 per machine hour හැබැයි මේ absorption rate එක consider වෙන්නේ වැරදි calculation එකත් එක wrong calculation එක base කරගෙන තමයි මේක අරන් ඔයා දන්නවනේ පුතේ absorption rate එක කොහොමද ගන්නෙ කියන එක. ඔයාලා දෙන්නේ මේක reverse හදන්න. ඔයාගේ already answer එක දීලා තියෙන්නේ 200 කියලා. but ඔයා දන්නේ නැහැ. හරිද? ඔයා දන්නේ නැහැ මෙතනදී අපි ගත්තොත් machine department එකේ budgeted overhead cost එක total budgeted overhead cost එක දන්නේ නැහැ. but ඔයාට දෙනවා absorb කරන්න base කරන්නේ කොහොමද කියලා ඒක ඔයාට point number 1 එකේ දීලා තියෙනවා machine hours වලින් consider කරන්න කියලා. එතකොට machine hours තියෙනවා 2000 ඒකෙන් අපි divide කරනවා. එහෙනම් ඔයාට පුළුවන් ඔයාගේ total ඔයා already calculated budgeted overhead cost එක for the machine department එකේ calculate කරන්න. එතකොට එනවා 400,000. ඒ විදිහටම finishing department එකේ ගන්නවා 300,000. එතකොට මේ values දෙක පුතේ already calculated but not corrected. හරිද? ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අපි already calculated ඒ overhead costing ටික අපි දා ගන්නවා machine department එකටයි finishing department එකටයි. එතනින් පස්සේ අපි correction එක තමයි කරන්නේ. එතකොට මෙයාගේ ඇතුලේ සමහර values තියෙනවා වැරදි ඒවා. සමහර ඒවා තියෙනවා දාලා නැතුව. ඒවා අපි දාන්න තියෙන ඒවා දාන්න ඕනේ. දාලා නැති ඒවා වැරදියට දාලා තියෙන ඒවා අයින් කරන්න. එතකොට බලන්න මෙතන කියනවා building rent 250 was completely omitted. ඒක අපි completely miss කරලා. එහෙනම් පුතේ ආයි දාලා නැහනේ. මේ overheads වල නැහනේ, cost වල නැහැ, include වෙලා නැහැ. එහෙනම් ඔයාලට තියෙන building rent එක normally base එක අරගෙන square feet මෙතන තියෙනවා. ඉතින් අපිට ඔක්කොම දෙනවා. ඉතින් බය වෙන්න එපා. ratio එක ගත්තා 250 divide කරන්න තියෙන ratio එක base කරලා. දාලා නැත්නම් දාන්න.
ඊළඟට electricity cost එක 200 was divided equally between the manufacturing and the machine department and the finishing department. හරි. එතකොට මේ electricity එකේ value එක 200. හැබැයි අපි divide කරලා තියෙන්නේ ඒක equally. හැබැයි අපිට කියනවා however it was later revealed that the actual electricity consumption of the department was kilowatts 30 10 kilo. එහෙනම් පුතේ consumption එක base කරගෙනනේ අපි ඇත්තටම divide කරන්න ඕනේ. අපිට ඕන විදියට equally බෙදලා හරියන්නේ නැහැනේ. එහෙනම් ඔයා electricity එක equally මේකට already equally දාලා තියෙනවා නම් ඒක අයින් කරගන්න first. එහෙනම් ඒක 100 කියලා minus කරගත්තම එතන අපි ඒක අයින් කරගත්තා. දැන් ඔයාලට තියෙන්නේ correctly ඒක ආයෙ divide කරන්න. එහෙනම් electricity අපි kilowatts වලට අපි ඒක divide කරනවා ratio එක 3:1 කියන ratio එක. එතකොට 200 අපි divide වෙනවා machine department and the finishing department 150 and the 50. හරිද? ඒ ටික තමයි ඒගොල්ලන්ගේ errors විදියට තියෙන ලොකු දේවල් නෙමෙයි. එතනින් එහාට ඉතින් normally ගන්න තියෙන්නේ අපේ distribution එක primary and secondary ටික කරලා absorption rate එක අපි calculate කරලා correctly එතනින් පස්සේ ඉතුරු ටික අපේ හැම වෙලාවෙම අහන selling price and the cost එක calculate කරගෙන ඉස්සරහට යන්න. හරිද? ඉතින් ඔයාලට මේ වගේම question එක 2023 and 24 ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා කොහොමද පුතේ? අනිවාර්යයෙන්ම දන්නවා ඔයගොල්ලෝ කොහොමද ගන්න ඕනේ කියන එක. මේ තමයි එන්න පුළුවන් විදි පුතේ. හරිද? ඒතර මේකට අමතරව ඒ details වල තියෙන්න පුළුවන් සමහර වෙලාවට non production මම කලින් කිව්වා වගේ non production ඒවා දාන්න යන්න එපා. ඒවා finally තමයි ගන්න ඕනේ. මේ කවදාවත් sheet එකේ දාන්න එපා. මොකද මේ sheet එක අපි මේ overhead analysis sheet එක අපි prepare කරන්නේ පුතේ හැම වෙලාවෙම අපේ production එක යන තැන ගැන හිතන්න. හරිද? factory කියන්නත් බෑ මට ඒක production කියන process එක දුවන තැන. එතනදී service department එකක් include කරගෙන ඒ production එකට involve වෙන කට්ටියක් මේ service කියන්නේ. ඒතර අන්නේ ඒකම හොයාගන්න ඒ තමයි මේ sheet එක හැදෙන්න අන්න ඒක බේස් කරගෙන. ඒකට එතකොට non production කියන තැන කතා කරන්න යන්න එපා. non production කියන්නේ අපේ ඔය showroom එක ගැන. අත අපේ office එක. හරිද? දැන් හිතන්නකෝ no limit එකේ අපි example එක ගත්තොත් no limit කියන shop එකේ production එක වෙන්නේ වෙනම තැනකනේ පුතේ. showroom එක තමයි අපි customers ලා move වෙන්නේ. හරිද? ඒතර එතන overheads තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. එතන electricity bill එකක් එනවා, එතන water bill එකක් එනවා, එතන rental අපි pay කරනවා. එතකොට ඒ දේවල් වෙනවා. හැබැයි ඒ cost එක ගෙනල්ලා අපි මේ sheet එකට include කරන්නේ. ඒ non production. ඒතර production එකක් වෙන්නේ නැහැ. ඒතර ඒව ගැන ඔළුවේ තියාගන්න ඒ විදිහට එන්න පුළුවන්. මේ තමයි එන්න පුළුවන් විදි. හරිද? ඉතින් මේකේ total එක ඔයගලන්ට ඇත්තටම cover කරගන්න පුළුවන් exam එකේදී. ඉතින් මේක තමයි ඔයගලන්ට දෙන්න තියෙන overhead costing වල target questions ටික. ඒ ටිකට improve කරගන්න මොනවා හරිම තියෙනවා නම් එතකොට අද ලොකු වෙලා ගන්න අද අපිට 1 hour වත් ගියේ නැහැ ඇත්තම කියනවා නම් අද මෙච්චරයි පුතේ. එහෙනම් ආය අපි හෙට non profit ඔයගලගේ ආසම පාඩම වෙන්න පුළුවන්. මගෙත් ආසම පාඩම ඇත්තම කිව්වොත් මමත් අකමැති non profit organizations ටික ඒ questions ටික බලමු. හරිද? ඔයගලන්ට already දාලානේ තියෙන්නේ මේ PDF එක. ඒක චුට්ටක් බලන්න. හරිද? බලලා ඒකට ready වෙන්න. මම මේ වගේම ඔයගලන්ට මේ මටත් ඒක ලේසි
වර්කින්ස් හදලම තියාගන්නවා. එතකොට ඔයගලන්ට දෙන්න තියෙන්නේ ඊළඟ දවසේ තියෙන prime entry, ඊළඟට investment decisions, ඊළඟට partnership, ඊළඟට cash flow ඔය ටික තමයි යන්න තියෙන්නේ. එක හැබැයි එකක් ප්ලෑන් එක ඔච්චරයි දාලා තියෙන්නේ. අපි බලමු මොනා හරි මොකද ජන් 10 වෙනකම් ඔයගොල්ලෝ මාත් එක්ක මේ විදිහට යනවා. කොහොමද ඔයගලන්ට 13 වල තමයි ඔයගලගේ accounting second paper එක දාලා තියෙන්නේ. මෙතන IT කරනවා නම් 12 IT first එක ඔයගොල්ලෝ face කරනවා. ඒ අරන් ඉතින් ආයි සිංහලට ඕනේ නැහැ. හරි. එහෙනම් පුතේ අපි මෙතනින් එන්ඩ් කරමු සෙෂන් එක. අපි හෙට ආයේ අපේ non profit organizations වලින් meet වෙමු. හරි. එහෙනම් ඔයගලන්ට හැමෝටම leave වෙන්න පුළුවන්. හැමෝටම good night.